පළවෙනි වතාවට මම මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා දෙන්න. මොකද නාගතයේදී වෙන්න තියෙන විශාල ගැටලුවක් තමයි මම මේ කියන්න යන්නේ. මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් බලන්න. අද උදේ කතා කරපු අයියා ගෙදර ආවා. අපි දෙන්න පොඩ්ඩක් විනෝද වෙන්න හදන්නේ. ඔයාත් එන්න කැමති නම් මැසේජ් එකක් දාන්න. හෙට පුළුවන්. ඉතින් මම පර්සනලි කිසිම අවස්ථාවක මෙන්න මේ වීඩියෝ එක අරමුණු කරගන්නේ නැහැ. මේ වීඩියෝ එක හදපු පුද්ගලට ඒ වගේ චේතනාවක් තියෙනවා කියන කාරණාව. හැබැයි බලන්න මෙන්න මේ වගේ වීඩියෝ එකකට වැටෙන කමෙන්ට්ස්. ඒ කමෙන්ට්ස් ටික මම කතාව කියන අතරේ දාන්න. ඉතින් මේ AI තාක්ෂණය හරහා නිර්මාණය කරපු වීඩියෝ එකක්. ඇත්තටම මේ වගේ කාන්තාවක් මේ ලෝකේ නැහැ. නමුත් අපිට හැම තිස්සෙම මේ වගේ වීඩියෝ ෂෙයා වෙද්දී අපි කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා බලනවා ලංකාවේ මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවාද කියන එක. ඇත්තටම උන්ගේ අධ්‍යාපන මට්ටමත් විශේෂයෙන් AI තාක්ෂණය සම්බන්ධයෙන් බහුතරයකට එහෙම ලොකු අවබෝධයක් නැහැ. ඉතින් මේකේ වෙන්න පුළුවන් කාරණාව තමයි මේ වගේ වීඩියෝ පටයක් යොදාගෙන පුළුවන් ඔයාගේ ගාව තියෙන සියලුම සල්ලි උනත් ඔබගෙන් රවට්ටගෙන ගන්න. කොහොමද එහෙම වෙන්නේ? මම කියන්නේ මේ වීඩියෝ එක කියලා. නමුත් මේ වගේ වීඩියෝ එකක් යොදාගෙන පුළුවන් ඔබ මුලාවට පත් කරන්න. ඔබ වංචාවකට හසු කරන්න. ඒ ඔයාගේ තියෙන සල්ලි ඔක්කොම උනත් ගන්න පුළුවන් මේ වගේ ක්‍රමයක් කරහා. ඉතින් මේ මෑත කාලීනව ඉතාම ප්‍රචලිත වෙමින් යනවා මෙන්න මේ AI වීඩියෝ යොදාගෙන කරන නිර්මාණාත්මක දේවල්. ඇත්තටම කරන්න පුළුවන් නිර්මාණාත්මක දේවල් තියෙනවා. නමුත් මේ කමෙන්ට් සෙක්ෂන් බලපුවම ඔවුන්ගේ ෆෝන් නම්බර්ස් පවා දීලා ඇත්තට මේ ෆේක් account නෙමෙයි. ගිහලා බලපුවම සාමාන්‍ය මිනිස්සු. එතකොට රැවටිලා ඔවුන්ගේ ජීවිතේ විශාල ප්‍රශ්න ගණනාවක් එන්න පුළුවන්. මට හොඳටම විශ්වාසයි නුදුරු අනාගතයේදී පොලිසියට විශාල පැමිණිලි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අර පහුගිය කාලේ මුදල් පිරමීඩ වලට අහු වුණා වගේ ඒව ජාරවන්කාරන්ට අහු වුණා වගේ මේ වගේ වීඩියෝ යොදාගෙන මේ ඉන්න මිනිස්සුන් අධ්‍යාපන මට්ටමින් අඩු මිනිස්සුන් එහෙම නැත්නම් රැවටෙන මිනිස්සුන් රැවටලා තමන්ගේ දේපල ධනෙ විනාශ කරගත්ත මිනිස්සුන්ගේ පැමිණිලි ගණනාවක් එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා කාරුණික ඉල්ලීම මේ වීඩියෝ එක බලන ඔබ AI තාක්ෂණය ගැන දන්නවා ඇති. නමුත් අපි අවට ඉන්න මේක දන්නේ නැහැ. මේක ෂෙයා කරන්න මේ වගේ කෘත්‍රිමව හදපු වීඩියෝ මේ වගේ කාන්තාව ඇත්තට මේ ලෝකේ නැහැ. ඉතින් මේ වගේ කෘත්‍රිමව හදපු වීඩියෝ භාවිතා කරලා ඔබව අමාරුවේ දාන්න පුළුවන්. මම කියන්නේ මේ වීඩියෝ එක හදපු කෙනා එක්කරයි කියලා. නමුත් මේක උදාහරණයකට ගත්තේ මේක ඊටාම හොඳ උදාහරණයක්. මොකද මේක යට දාලා තියෙනවා මේ ෆෝන් නම්බර්ස් ගණනාවක් කන්ටැක්ට් කරන්න කියලා. ඉතින් ගොඩාක් වෙලාවට මේ වගේ දෙයක් ගොඩාක් වෙලාවට ඔවුන්ගේ සමහර වෙලාවට ප්‍රශ්නයක් හරි කරදරයක් හරි කියලා ඔබගේ account එකෙන් සල්ලි දැම්ම ගන්න ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. මේක ලොකු අනතුරු ඇඟවීමක් අනාගතයේදී වෙන්න පුළුවන්. ප්‍රශ්න ගොඩකට ඉතින් ඔබ මේ වීඩියෝ එක බලනවා නම් මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා. හුදෙක් විනෝදාස්වාදය සහ දැනුම සඳහා පමණක් භාවිතා කරන්න. ඔබගේ පෞද්ගලික ජීවිතය විනාශ කරගන්න එපා. මේ වගේ මම නැවතත් කියනවා මේ වීඩියෝ එක කරපු පුද්ගලයාට ඒ චේතනාවක් නැති වෙන්න පුළුවන්. නමුත් මම මේක උදාහරණයකට ගත්තේ මේ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන් කියන එක දැනුවත් කරන්න. ඉතින් මම නැවතත් ඉල්ලා සිටිනවා මේක ෂෙයා කරන්න පුළුවන් තරම් මේ වගේ දේවල් වලින් අපේ සමාජයේ ඉන්න අඩු අධ්‍යාපනික මට්ටමක් තියෙන මිනිස්සුන් අපි බේර ගන්න ඕනේ. ඒක අපේ සමාජ වගකීමක්, සමාජ යුතුයකමක් වෙනවා.